සමින්දගමගේ ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් මොකද මෙච්චර කල් අද මේක මාධ්‍ය නිවේදනයක් නෙමෙයි ජනමාධ්‍යයේ මහ ජනතාවට ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙන මාධ්‍ය ගෙන්නලා කරන ප්‍රකාශයක් නෙවෙයි. අද මේ විශේෂ කාරණාවට විදුලි බල මණ්ඩලයේ සේවකයන් සමස්ත සේවකයන් ආමන්ත්‍රණය කරන්නයි අද මේ අවස්ථාව ලබා ගත්තේ. මෙතනින් අපිට පොඩි කාරණා ටිකක් අපිට මේක ගෙදර ඇතුලේ කතාවක් අපිට කරගන්න තියෙනවා. මේ තමයි ඔබ සියලු දෙනා දන්නවා මේ වුණු සිද්ධිය. අපේ සේවක සංගම් තියෙනවා කියලා කියනවා. එතකොට සමාජිකත්වයේ අරන් ඉන්නවා. සමහර සේවක සංගම් වල නායකයෝ අපිට අදාළ නැහැ කියලා කියනවා. මේ කට්ටිය ගිහිල්ලා තම තමන්ගේ වැඩ සමහරව කියන අපි කෙලින්ම කරේ දේශපාලනය කියලා. අමුයේ මේ සියල්ල පාවා දෙමින් පවතී. එහෙම වාතාවරණයක අපේ සියලුම සහෝදර සේවක සේවිකාවන් සහෝදරයන් දන්නවා ලංකා විදුලි බල මණ්ඩලය 1969 අංක 17 දරන පනතෙන් ලංකා විදුලි බල මණ්ඩලය ස්ථාපනය කරලා ඉස්සරහට අරන් එනවා. 2002 රිෆෝමිං ඇක්ට් එකක් ගෙනල්ලා මේක කඩලා බිඳලා විනාශ කරන්න යන මොහොතේ ඒකට නැවත ෆයිට් කරලා 2008 නැවත අංක 20 2009 අංක 20 දරන පනත විදුලි බල පනත ගෙනල්ලා මේක මේ මට්ටමින් බේරගෙන මේක ඉස්සරහට යනවා. එතකොට තාම මොනවා වුණත් වැඩි පංගුවක් ලංකා විදුලි බල මණ්ඩලය රජය විසින් පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පාලනය කරන රාජ්‍ය භාණ්ඩාගාරයට ඍජුව වගේ බිලියන 3000ක් විතර වෙච්චි රාජ්‍ය බදු ආදායමෙන් බිලියන 600ක් විතර වර්ෂයකට ප්‍රධාන බදු ආදායම හදලා දෙන රාජ්‍ය ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් තමයි ලංකා විදුලි බල මණ්ඩලය. මේක ඔයාලා අපි සියලු දෙනා දැනගන්න ඕනේ. එතකොට අපි පුද්ගලික රස්සා පැත්තක දාලා උදාහරණයක් මම ඩයලොග් ආසියාට ආයතනයේ තමයි වැඩ කරේ. ඒකේ වසර දෙකක සේවා කාලයෙන් පස්සේ තමයි ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් මමත් එක්ක 25 දෙනෙක් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිය විදිහට එනවා. ඒ එන්නේ අපි පුද්ගලිකාංශයේ සේවයේ තියෙන වරප්‍රසාද සැප පහසුකම් වලට තියෙන අකමැත්තෙන් නෙමෙයි. අපි ඒ වගේ රටට සේවය කරද්දී අපේ ලැබපු අධ්‍යාපනයෙන් අපි කරපු දේ සැබෑවටම මේ රටට මෙහෙවරක් වෙනවද නැද්ද කියලා හිතපු ජජ්මන්ට් එකත් එක්ක. සමහර ව්‍යාපෘති වලින් අපි ඩයලොග් ආයතනයට ලක්ෂ ගණන් ලාභ කරා. ඒ කරපුවාට අපිට ළමත ලැබිච්ච දෙයක් නැහැ. ගෙදර ගමේ ඉන්න පොල්ලතු වෙන ගෑනු කෙනාගෙන් පවා රුපියල් 100 200 රීලෝඩ් දාගෙන මේ ජාත්‍යන්තර සමාගම් අධික ලාභයක් ලැබුවා. අපිට දුන්නේ සේවකයන්ට දුන්නු පඩිය විතරයි. මෙතනින් එහාට ආයතනය තුල ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන ආයතනයක් විදියට නම් කරන්නෙම මේක විකුණන අදහසින්. ලංකා විදුලි බල මණ්ඩලයේ කවදාවත් පාඩු ලබන ආයතනයක් උනේ නැහැ. මොකද හේතුව මේක ලාභ ලබන ආයතනයක් නෙවෙයි. ලාභ නොලබන ආයතනයක් පාඩු ලබන්නේ නැහැ. අපි 2013 වෙනකොට අපේ රටේ විදුලිය දීපු නැති ගම්මාන තිබ්බා. දැයට කරල යටතේ මේ ගම්මාන වලට විදුලිය දුන්නා. උදාහරණයක් වයඹ පළාතේ මට මතක හැටියට මිලියන 2500ක් මුදල් පාස් කරලා තිබ්බා සියලුම ගම්මාන වලට කරන්ට් එක දෙන්න. ඒ වගේ තව ගෙවල් 4-5 ඇති තරම් විදුලිය දිගු අපි කරා කන්ස්ට්‍රක්ෂන් බ්‍රාන්ච් එකේ වැඩ කරන කාලේ වගේ රට පුරාම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ නැති. ඒත් එක්කම මේ දැවැන්ත මුදල් ප්‍රමාණයක්, ඒ කියන්නේ විදුලි බිලෙන් මාසිකව රජයට ලැබෙන ලංකා විදුලි බල මණ්ඩලයට ලැබෙන මාසෙට බිලියන 35ක් 40ක් පමණ වෙච්ච ආදායමෙන් දිගින් දිගටම මේ විදුලි දිගු කිරීමට, විදුලි මාර්ග දිගු කිරීමට මේ අය ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් ආයෝජනය කරා. ට්‍රාන්ස්ෆෝමර් ඕන වුණා, හයි ටෙන්ෂන් ලයින් වලට කණු, කම්බි, බඩු දිගටම අපිට ඕන බණ්ඩල් කරා. ඊට අමතරව අපි ඇලුමිනියම් ගලවලා බණ්ඩල් කරන ඒ ඉන්සුලේටඩ් කේබල් දාන ව්‍යාපෘති රට පුරා ගියා. මේ වගේ දැවැන්ත දේවල් අපි කරගෙන හිටියා. ඒ කාලේ අපිට ලොකු මුදල් ඕන වුණා. නමුත් දැන් මේ වෙන විට 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එනකොට හැම ගෙදරකටම ආසන්නයෙන් කණුව දාලා තිබ්බ කලින් රජු. මෙතුමා මොකද කරේ? එහෙම ගෙදර ළඟ කණුව තියාගෙන ඒත් අපිට කරන්ට් එක ගන්න නැහැ. දුප්පත් මිනිස්සු හිටියා. දුප්පත් මිනිස්සු නිර්වචනයේ දුප්පත් මිනිස්සු. දුප්පත් මිනිස්සුන්ට අපේ රටේ මහ ජනතාවට ඒ අය තවදුරටත් දුප්පත් කියන කැටගරිය තියන්න නැතුව එතනින් උඩට ගන්න හින්දා ඒ අයට රුපියල් 40000ක ණයක් යටතේ
මේ ගෙවල් වයරින් කරලා විදුලිය දුන්නා. ඊට පස්සේ රජයක් සහ රාජ්‍ය සේවකයෝ වෙච්ච ඔබ අප හැමදෙනාම එකතු වෙලා 100% විදුලීකරණය කරන රටක 100% විදුලි පරිභෝජනය කරන මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්න පටන් ගත්තා. මෙතනදී අපි 2013 දී සමහර ගම්මාන වලට හයි ටෙන්ෂන් ලයින් එක කිලෝමීටර් 13ක් ඇදලා කණු 400ක් විතර හිටවලා අපි ගෙවල් 60කට තමයි කරන්ට් එක දුන්නේ. ඒ ගෙවල් 60 එක ගෙදරක ලයිට් බිල් රුපියල් 500යි. ගෙවල් 60ට මෙන්න රුපියල් 30000යි. මේ රුපියල් 30000න් බෑ අර හයි ටෙන්ෂන් ලයින් එක සහ LT ලයින් එකේ වේලියුස් ටිකවත් කරන්න. නමුත් අපි අපේම සහෝදර පිරිසකට අපේම සහෝදර ජනතාවට විදුලිය දුන්නා. අපි එතනදී ලාභය බැලුවේ නැහැ. මෙන්න මේකයි විදුලි මණ්ඩලයේ පාඩුයි කියන්නේ. ඒක මොකද ඒ ව්‍යාපෘති වලින් තව වසර ගණනකටවත් අපිට මේ මුදල රිකවර් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි මේ ප්‍රදේශ ගිහිල්ලා බලපුවම ඉතාලම සතුරු හිතන්න පුළුවන් හේතුව සැලුන් එකක් දාලා මැෂින් එකකින් කොන්න එක කපනවා. ඉස්කෝලයක් තියෙනවා ගමේ. ඒ ඉස්කෝල ළඟ පොඩි බුක් ෂොප් එකක් තියෙනවා. ප්‍රින්ට් අවුට්ස් දාලා දෙනවා. ගමේ පොඩි මිරිස් මෝලක් දාලා දෙනවා. මේ ගම දැන් දියුණු වෙලා තියෙන්නේ. මේ දියුණු වෙච්ච ගමෙන් ඉදිරියේදී අපිට මේ ආයෝජනය මේ නැවත මුදල් උත්පාදනය වෙනවා. අපනයනයට යම් කිසි දේවල් එන්න පුළුවන්. මෝටර වලින් වතුර ගහලා වගා කරනවා. මෙන්න මේ වගේ මේ රට දියුණු වෙනවා. මෙන්න මේ කාර්ය තමයි ලංකා විදුලි මණ්ඩලයෙන් උනේ. මේක අපි සේවකයෝ හැටියට අපි බොහෝම අවබෝධයෙන් මේක තේරුම් ගන්න ඕන. ලංකා විදුලි මණ්ඩලය කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙවෙයි. මේක පාඩු ලබන ආයතනකුත් නෙවෙයි. මේක සේවා සපයන ආයතනයක් තමයි පැවතුනේ. ඒ අතින් බලපුවාම රෝහල් තියෙනවා. පාසල් තියෙනවා. වාරි මාර්ග තියෙනවා. මහා මාර්ග තියෙනවා. වෙරළ ආරක්ෂක තියෙනවා. එතකොට වනජීවී තියෙනවා. මේ වගේ විවිධ වූ රාජ්‍ය ආයතන බර තොගයක් තියෙනවා. මේ එකකටවත් රාජ්‍ය ආදායමක් නැහැ. නමුත් ආදායමක් තියෙන මාසෙකට බිලියන 35ක් 40කට ආසන්න මුදලක් කවුන්ටර්ස් කෑෂ් කවුන්ටර්ස් වලට ලැබෙන එක දවසක් කෑෂ් කවුන්ටර්ස් වල බිලියනයක් බිලියන එකමාරක් ආදායම එන්නේ නැති මේ විදුලි මණ්ඩලය. මේකේ දැන් සියලුම නෙට්වර්ක් එක එළලා ඉවරයි. දැන් තියෙන්නේ අර සේවකයන් වැඩි ප්‍රමාණය ඉවත් කරලා දාලා මේ පවතින නෙට්වර්ක් එකෙන් ගෙවල් වලට කරන්ට් එක දීලා තියෙනවා. මේන්ටේනන්ස් ටික කරගෙන බලාගාර ටිකෙන් නිෂ්පාදනය වෙන විදුලිය අපි පාරිභෝගිකයට ගුණලා අතරමැදි ලාභය අරගෙන හොඳ සැප පහසු බිස්නස් එකක් කරන්න පුළුවන් තැනක් තමයි ලංකා විදුලි මණ්ඩලය කියලා කියන්නේ. මේක ඉතාම ලාභයි. ලංකා විදුලි මණ්ඩලයේ මෙගාවොට් 4000කට ආසන්න 4050ක් 100ක් කියමු. ඒ වගේ ආසන්න ජනන කැපැසිටියක් එන විදුලි බලය උත්පාදනය කිරීමේ ධාරිතාවයක් අපිට තියෙනවා. නමුත් අපේ 2800 3000ක් තමයි ඩේ පීක් එක වෙන්නේ. එතකොට නයිට් පීක් එක රැට අපිට උපරිම මිල්ලිම් වෙන්නේ 2800 3000. දවල්ට ඊට වඩා ගොඩක් අඩුයි. ඉතින් අපි සමහර විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන්නේ පැය භාගයයි. එතකොට මේ විදුලි බලාගාරේ පැය 23මාරක්ම ඕෆ් කරලා තියෙනවා. පැය භාගයයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ විදුලි බලාගාරයේ ඉතුරු පැය 23මාරක් ඔපරේට් කරන්න පුළුවන්. සේවකයෝ ඉන්නවා ස්ටෑන්ඩ් බයි හැමදාම මේන්ටේන් කරලා තියෙනවා. අපේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දැන් කියනවා බිලියන 5ක් විතර ඕන විදුලි බලය සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු කරන්න. මේක බොරුවක්. සම්ප්‍රේෂණයේ පද්ධතිය දියුණු කරන්න ඕන කියලා මෙයාලා අදහස් කරන්නේ මේ සෝලා ගහන්න බැයිලු කැපැසිටි නැතිලු මේ බොරු බිල් එක පෙන්නනවා. ඇත්තටම සෝලා පැනල් වලින් නිෂ්පාදනය වෙන කරන්ට් එක LT නෙට්වර්ක් එක කරාම එතනම තියෙන අනිත් ගෙදර නැත්තම් ළඟම කෙනා පාවිච්චි කරනවා. මේවා නැවත සම්ප්‍රේෂණය කරලා පද්ධතියට ගේීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ මොකද? දවල්ට කොහොමත් විදුලි බලයට ඉල්ලුමක් නැති රටක තවත් අමතර සූර්ය බලය නිෂ්පාදනය වෙනකොට අනුරාධපුරයේ නිෂ්පාදනය කරන සූර්ය බලය අපිට සිද්ධ වෙනවා කොළඹට ගේන්න පාවිච්චි කරන්න. මෙන්න මේ වෙලාවේ තමයි ට්‍රාන්ස්මිෂන් වල ප්‍රශ්න එන්නේ. නමුත් රජයක් විදිහට විද්‍යාත්මකව හිතන රජයක් විදිහට ඉංජිනේරු තාක්ෂණයට අනුව හිතන රජයක් විදිහට සිදු කළ යුත්තේ අපේ ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් අපි පුළුවන් තරම් මේ වියලි කලාපය සහ සෝලා බලාගාර අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙන ස්ථාන වලට අපි ඉන්ඩස්ට්‍රීස් ගේන්න ඕන. අපි හිතමු උදාහරණයක් ජනාධිපතිතුමාගේ ගමේ තමුත් ඒකම අපි ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් පටන් ගන්නවා. මේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එක මැද අපි රවුමක් විදිහට ලකුණු ගොත් එතන ඉඳන් වටේට මේ විදිහට කරත් එක ගරාන්දි ඇති වගේ මේ වටේට අපි සෝලා ෆාම් හදනවා. හැම ගෙදරකම මේ පැතිවල සෝලා බහුල කරනවා. සෝලා ෆාම් හදුවාම උදේ 8ට වෙනකොට ඉර පායලා දිනවා. උදේ 8ට ෆැක්ටරිය පටන් ගන්නවා. මේ ෆැක්ටරිය සෝලා වලින් දුවනවා. එතකොට මේක කොළඹට
මේ අපිට ට්‍රාන්ස්මිට් කරන්න දෙයක් නැහැ. එතකොට මේ සම්ප්‍රේෂණය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෝලා කියන්නේ end product එකක් end use එකක්. එතකොට මේ වගේ කර්මාන්ත අපේ රට තුළ බිහි වුණා නම් අපේ පොල් එලි කපන්න පුළුවන්, බිම්මල් සොසේජස් හදන්න පුළුවන්, පොඩි සෑම දෙයක්ම පොඩි ගෙවල් වල මහාන වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත, කුඩා කර්මාන්ත හැම තැනම රට පුරා ඇදලා ඉදල් හදන්න පුළුවන්, කොසු හදන්න පුළුවන්. පොඩි සෑම දෙයකට විදුලිය පාවිච්චි කරලා කරන මේ දවල් කාලේ කාර්ය බහුල කිරීම මත ඩේ ලෝඩ් එක අපිට වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ අනුව අපිට පුළුවන් සූර්ය බලයෙන් මේ ප්‍රයෝජනයක් ගන්න සහ අපිට කන්ටේනර් ගාණක් වරායට ගේන්න පුළුවන් පිටරට යවන්න. එහෙම නැත්නම් සහෝදරවරුනි මොකද වෙන්නේ? අපි දවල් දවසේ බලාගාර ඕෆ් කරලා තියන් ඉන්නවා. හවස 6 පැන්නාම මුළු රටම ලයිට් පත්තු කරනවා. ටීවී බලනවා. මේ රන් දෙපැය බලන මේ පැය දෙකට තමයි පීක් එක යන්නේ. මේ ටීවී බැලීල්ලත් එක තමයි ලංකාවේ නයිට් පීක් එක තීරණය වෙලා තියෙන්නේ. ලංකාවේ සිස්ටම් කන්ට්‍රෝල් එකට සිද්ධ වෙලා තියෙනවා. මේ ටීවී එකේ හැසිරීමත් අනුව තමන්ගේ ජෙනරේෂන් ප්ලෑන් එක හදාගන්න. මම සිල්ලා මහත්තයා සිරසට ගහපු දවසේ එදා රෑ 9:10 නුත් පීක් එක බහින්න මේක දිගටම යනවා රෑ 12ක වෙනකම්. පවර් ස්ටේෂන් වලින් මේ ප්ලෑන් එක එළියට ගිහලා බ්ලැක් අවුට් වෙන්න උනත් පුළුවන්. පවර් ස්ටේෂන් එච්චර ප්ලෑන් කරලා තිබ්බේ නැත්තම්. ඩීසල් බලාගාර වල ඩීසල් තිබ්බේ නැත්තම් මේවා පවර් ස්ටේෂන් ෂට් ඩවුන් කරලා මේ ප්ලෑන් එක අපිට සප්ලයි දෙන්න බැරි වෙනවා. එහෙම නැත්තම් ශාරුක් ખાන් ලංකාවට එනවා. මන්දිර රවි ලංකාවට එනවා. සිරස් සුපර්ස්ටාර් දවසට මේ පීක් එක එහාට යනවා. එන හොඳට තේරුම් ගන්න සහෝදරවරුනි මේ අපිට තියෙන්නේ විදුලි බල ප්‍රශ්නයක් නෙවෙයි. මේක සමාජීය ප්‍රශ්නයක්. රජයේ ප්‍රශ්නයක්. විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. විදුලි බල මණ්ඩලය දැන් ඉතාම ප්‍රශස්ත මට්ටමක ලාභ ලබන තත්ත්වයේ තියෙන විදුලි බල මණ්ඩලයක්. මෙතනදී තියෙන්නේ ඩිමාන්ඩ් සයිඩ් මැනේජ්මන්ට්. එහෙම නැත්නම් අපි විදුලි බලයට ඉල්ලීම කරන අවස්ථාව පිළිබඳයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මේ පීක් ඕෆ් පීක් කියලා ටයිම් හදලා ඒවට බිල වැඩි කරලා මිනිස්සු පුළුවන් තරම් ඕෆ් පීක් එකට තල්ලු කරගන්න එක ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එකක්. දවසේ භාවිතා කරන කාලය අනුව ටැරිෆ් එකක් තීරණය කරලා විවිධ ක්‍රම පාවිච්චි කරනවා. KVA maximum demand charge එකක් ගන්නවා ඉන්ඩස්ට්‍රීස් වලින්. මේ හැම දෙයක්ම කරන්නේ අපි මේ ලෝඩ් එක ඩිස්ට්‍රිබියුට් කරන්න දවස පුරාවටම. ඒකට හොඳම දේ තමයි ජනාධිපතිතුමාට පුළුවන් මේ රන් දෙපැය බලන මේ ප්‍රධාන කතා ටික බලන මේ වෙලාවල් හවස 4-5ට ෂිප් කරන්න. අපේ ගෙවල් වලින් අම්මලාට මේ ඉන්දියානු ටෙලිනාට්‍ය ටික බලන්න පුළුවන්. ඉන්දියාවේ මේක පෙන්වන්න නැති වුණොත් එම රජයට බයයි දන්නේ රජය මොනවයි කරයි කියලා. ඒකට කෙලින්ම පුළුවන් මේ අතරමැද වැලි එකට මේ ටික දාලා ප්ලැට් කරලා දාන්න. එතකොට අර විදුලිය වැඩිපුර පරිභෝජන කාලය තුල මේ ටීවී එක සහ අනිත් ඒවා ටික අඩු කරාට පස්සේ අපිට යම්කිසි ප්‍රමාණයක් මේක අඩු කරගන්න පුළුවන්. දවල් කාලේ ඉන්ඩස්ට්‍රීස් වැඩි කරගත්තාම මේ වගේ ප්ලාන්ට් ෆැක්ටර් අපිට වැඩි කරගන්න පුළුවන්. ප්ලාන්ට් ෆැක්ටර් එක කියලා කියන්නේ බලාගාරයක් ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන කාලයෙන් ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ කොච්චර ප්‍රතිශතයක්ද කියන එක තමයි වෙන්නේ. ඉතින් මේක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් මේ විදුලි බල පද්ධතිය වැඩි ඵලදායීතාවකින් අපි පාවිච්චි කරන්න පටන් ගත්තොත් අපි තාම බිම ඉඳන් නැගිටින රටක් හැටියට අපිට හරියට ගෙදර දැනට පාරණ වාහනයක් තියෙනවා වගේම අපිට මේකෙන් තව සෑහෙන දුරක් යන්න පුළුවන්. අපිට හයිබ්‍රිඩ් මේ මොනවාද අලුත්ම මේ රේන්ජ් රෝවර් එකක් හෙට උදේ අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එහෙම එකක් ඕන වෙනවා මෙන්න මෙහෙම කාරණාවක් වුණොත් එහෙම. ඒ තමයි අපි තැන් වල සුනිත්‍ය බල ශක්තිය සෝලා සහ මේ වින්ඩ් පවර් එක්ක අපේ රට දියුණු කිරීම වෙනුවට ඉන්දියාවේ තියෙන න්‍යෂ්ටික බලාගාරකින් හරි සම්ප්‍රේෂණය කරලා තනි තැනකින් මෙහෙට විදුලිය අරගෙන ඇවිල්ලා රට පුරා බෙදන්න නම් අනිවාර්යයෙන්ම සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු පෙට්‍රල් ෂෙඩ් වල වහලේ සහ ආසන්නව සෝලාර් පැනල් තියෙනවා, charging point ගහලා තියෙනවා. ලංකාවේ සියලුම ෂෙඩ් වල වහල වල සෝලාර් පැනල් එනවා. ඇම්පියර් 8ක් දෙනවා. දවල් කාලේ පුරාවටම වාහන charge කරනවා. අපේ රට 100% ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට යන්න පුළුවන්. හේතුව දකුණේ ඉඳන් දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුවට තියෙන්නේ කිලෝමීටර් 450ක්. එතකොට මේ 400 ගාන ඇතුලේ අද ඉලෙක්ට්‍රික් වෙහිකල් තියෙනවා කිලෝමීටර් 400 යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මොහොතේ යන්නේ නැහැ. ගියා charge කරගත්ත අනිත් පැත්තට ආවා. අපිට ලංකාවේ හැමතැනම තියෙන මේ පෙට්‍රල් ෂෙඩ් වෙනුවට charging point අපිට හඳුනා දෙන්න පුළුවන්. අන්න සෝලාර් වලට ප්‍රශ්නයක් නැහැ. ඇත්තිතරම ලංකාවේ සෝලාර් කරුවේ. මොකද ලංකාවේ තියෙන සියලුම වාහන වලට charge කරන්න අපිට මේ සෝලාර් පවර් පාවිච්චි කරනවා. මේක තමයි විදුලියේ අවශ්‍යතාවය. ඇත්තටම විදුලි බලය අද පාරිභෝගිකයෝ නෙමෙයි ඉන්නේ. නිෂ්පාදකයා වෙන්නේ එයාමයි. ගෙදර වහලේ සෝලාර් පැනල් එක ගහනවා, එයා ප්‍රොඩියුස් කරනවා. ඒ වගේම එයා පාරිභෝජනය කරනවා. එතකොට මෙයා ප්‍රොඩියුසර්යි කන්සියුමර්යි දෙන්නම. මේක දැන් නූතන භාෂාවෙන් කියන ප්‍රොසියුමර් කියලා. ලංකාවේ ප්‍රොසියුමර්ස්ලා. එතකොට මෙන්න මේ අයගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට
විදුලි බල පද්ධතිය විදුලි බල මණ්ඩලයේ මේ අලුත් බිස්නස් එකත් එක්ක සෙට් වෙන්නේ කොහොමද කියන එක තමයි මේකේ සැබෑ ප්‍රතිවගත කරණයක් විය යුත්තේ. එහෙම නැතුව මේ අපේ ලංකාව පුරාම එලාගෙන තියෙන මේ නෙට්වර්ක් එක ප්‍රයිවට් කම්පැනි ටිකට බෙදුවා කියලා මේක ඵලදායී මට්ටමට එන්නෙත් නෑ. රජයට එන්න දෙන ලාභෙත් නැති වෙලා මෙච්චර කල් රාජ්‍ය සේවය දැවන්ත රාජ්‍ය සේවාවක් තිබු මේ ආයතනය කඩලා බිඳලා දාන්නට පස්සේ රජයේ කොඳුනාරටි බිඳලා යන එක විතරයි වෙන්නේ. අනිත් එක පාරිභෝගික වර්ණය හඳුන්වා දෙනවා කියලා කියනවා මේ 53. ඒ කියන්නේ අපි දැන් ටෙලිකොම් ගන්නවා ටෙලිෆෝන් අතර ගත්තාම ඩයලොග්, හච්, මොබිටෙල් අපිට එක එක කනෙක්ෂන් ගන්න පුළුවන්. පාරිභෝගිකයට වර්ණයක් තියෙනවා. හඳුනා ගන්න පුළුවන්. තෝරා ගන්න පුළුවන්. නමුත් විදුලි බලයේදී එහෙම පාරිභෝගික වර්ණයක් හඳුනා දෙන්න නම් අපේ පාරේ විදුලි සැපයුම් කිහිපයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් එකම සැපයුමෙන් වුණත් වෙනත් කම්පැනි කිහිපයකින් අපිට ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කරන කාර්ය තුල අපි එක එක ප්‍රදේශවලට එක එක කම්පැනි වලට බෙදලා දුන්නාම කවදාවත් මේ වගේ තරඟකාරී මිලක් පාරිභෝගිකයට ලැබෙන සිද්ධියක් වෙන්නේ නැහැ. එතනදී වෙන්නේ නැවතත් සාම්ප්‍රදායික විදුලි බල මණ්ඩලයේ මේ කරන් ගිය විදියටම මේවා ක්‍රියාත්මක වෙනවා. නමුත් අතරමැදි පිරිසක් මේවට ආයෝජනය කරන ආයෝජකයෝ පිරිසක් ඔවුන්ගේ ආයෝජනය මත ලාභය තීරණය කර ගැනීමට මේ පණ දෙන්න අවසර දෙනවා. ඒ අනුව ඔවුන් ලංකාවේ මහ ජනතාවගේ අධික මුදල් ප්‍රමාණයක් සූරාගෙන රටින් එළියට යනවා. මෙන්න මේක තමයි සහෝදරවරුනි ඇත්ත කතාව. එතකොට මේකත් එක්ක අපිට සිද්ධ වෙනවා ලංකා විදුලි බල මණ්ඩලය කියන එක අපේ රටට අවශ්‍ය දෙයක් මේක බේර ගන්න. අපි මේ දක්වා ඇති වෙච්ච සියලු කාරණා දැන් බොහොම පැහැදිලිව දන්නවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අද දවස, හෙට දවස, අනිද්දා දවස මොකද අපි කරන්නේ කියලා ප්‍රශ්න තමයි අපි සේවක සහෝදරයන් හැමදෙනාටම. අද මේක මාධ්‍ය සාකච්ඡාවක් නෙවෙයි. සේවක සහෝදර සහෝදරයන් ආමන්ත්‍රණය කරන්නයි මේ විශේෂ අවස්ථාව යොදාගත්තේ. ඔයාලට මේ වන විට මේ සේවක සංගම් ගෙන යන ක්‍රියාකාරකම් පිළිබඳ ඇති විශ්වාසය කොපමණද කියලා ඔයාලා තමයි දන්නේ. මොකද 6 වෙනිදා පනත පාර්ලිමේන්තුවට දානකොට ඔක්කොම හිටියේ රංජන්ගේ වෙඩින් එකේ. 21 22 වගේ දවස්වල කතානායකතුමා මේ පනත අත්සන් කරනකම් කිසිම සද්දයක් මේ සේවක සංගම් නායකයෝන්ගේ තිබ්බේ නැහැ. ඊගාවට 26 වෙනිදා 25 වෙනිදා ඔයාලට ලියුමක් ගැව්වා ඔබ පුද්ගලික කම්පැනි වලට අනුයුක්ත කරනවා. එහෙම නැත්නම් ඔබ VRS අරන් ගෙදර යන්න. එහෙම නැත්නම් ඔබ පුද්ගලික කම්පැනි වලට අනුයුක්ත කරනවා වාසේ සලකා කටයුතු කරනවා කියලා. අඩුම තරමේ එදාවත් කිසි විරෝධතාවයක් තිබෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔබලා දන්නවා මම මේ අපේ සහෝදර සහෝදරුන් කීප දෙනෙක් මූලික කරගෙන මේ පිළිබඳ හඬ නගන්න පටන් ගත්තා. ඒ පිළිබඳ අපි ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ගිහිල්ලා දන්සල් දුන්නා, සත්‍යග්‍රහ ආරම්භ කරා. මෙන්න මේකත් එක්ක අපි සියලු පාරිභෝගික ජනතාවට වගේම සියලු සේවක ජනතාවට දැනුවත් කරා මේකේ තියෙන ප්‍රශ්නේ. අපිට මේක පුද්ගලීකරණ පනතක් අඬර ළඟ මේ වික්කා මේ විකුණන පනත සම්මත කරා. මේ හින්දා වහාම අපිට වෙන්න අගතිය වෙනුවෙන් අපි ෆයිට් කරන්න ඕනේ කියලා. ඒ අනුව බොහොම ස්තුතිවන්ත වෙනවා බහුතරයක් සේවක සේවිකාවන් ඒ හඬට සවන් දීලා WhatsApp group වලට තොග පිටින් එන්න පටන් ගත්තා. group එක එන්න පුළුවන් 1024යි. 1024 මදි. තව group හදනවා. මෙන්න මේ ආකාරයෙන් රොද බැඳගෙන සහෝදරත්වයේ ගොඩ නැගීගෙන ආවා. මේ ගොඩ නැගීගෙන යන සහෝදරත්වයේ දිහා මේ උකුසු ඇහිම් බලන් හිටියා මේ සේවක සංගම් නායකයින්ගෙන් කිහිප දෙනෙක්. ඔවුන්ට මේකට කට උත්තර නැති වෙන තත්ත්වයක් ඇති වුණා. උදාහරණයක් දකුණු පළාත් group එකේ 1000ක් ඉන්නවා. දකුණු පළාත් group එකට අපි මොකුත් කියන්නේ නැහැ. දකුණු පළාත් group එක ඇතුලේ දකුණු සහෝදරයෝ කතා වෙනවා. දකුණු සහෝදරයෝ කතා වෙලා දකුණු සහෝදරයෝ එකතු වෙලා කියනවා මේක බලන් ඉඳලා රැන්න යමල් අපි කොළඹ. උඹලා මොකුත් කරන්නේ නැත්නම් අපි එනවා කොළඹ. උතුරු මැද කට්ටිය කියනවා මේක බලන් හරියන්නේ අපි එනවා කොළඹ. මධ්‍යම පළාතෙන් කියනවා. වයඹ පළාතෙන් කියනවා. මේ විදියට හැම තැනින්ම සේවක සංගම් නායකයා මුකුත් නොකොලොත් උඹලා ගැන අපි බලා ගන්නම් කියන තත්ත්වෙට සේවකයාපත් වුණා සහ සේවකයාගේ අභිමානය එතෙන්ට ගන්න අපිට පුළුවන්කම තිබ්බා. ඒකත් එක්ක මේ සේවක සංගම් නායකයන් සහ ඇමතිවරයා බොහෝම කලබලයටපත් වුණා. ඒ වගේම අපි ඔබට පිළිතුරු ලිපියක් යොමු කරා. ඒ පිළිතුරු ලිපියත් දහස් ගණන් වලින් මිනිස්සු සාමාන්‍ය අධිකාරිවලට යොමු කරමින් ඒ මොහොතේ හිටියා. ඊට පස්සේ මේ සේවක සංගම් නායකයින් ඇමතිවරයා මුණ ගැහිලා. ඇමතිවරයාත් එක්ක බොහොම සුවද සාකච්ඡාවකින් කරේ අත දාගෙන ළඟට ගිහිල්ලා අත ගාලා අනේ මල්ලිලා මට උදව් කරන්න කියලා කිව්වා වගේ කතාවක් තමයි ආරංචි උනේ. නමුත් එතනදී මෙතන ප්‍රශ්න දාන්නේ හැඩිගල්ල මම නෙමෙයි බල මේක බේරපල්ලා.
මේක ADB වලින් දුන්නු ලෝන් දැන් ඒ සල්ලි ඉවරයි විදුලි මණ්ඩලය ප්‍රතිවගත කරන්න දුන්නු සල්ලි ඒවත් සල්ලි ඉවරයි මේක කරගන්න බැරුව අපි ෆේල් මෙන්න මේ වගේ කතාවක් කියලා තමයි අපිට ආරංචි දෙන්න. නමුත් ඊට වඩා හාත්පසම වෙනස් සිද්ධියක් ඕක පිටිපස්ස වුණා වෙන්න පුළුවන්. කුමක් නමුත් සේවක සංගම් නායකයන් එකතු වෙලා ලහි ලහියේ ලෑස්ති කරා අකුරට වැඩ කියලා වැඩක්. ඒකෙන් ඔයාලා කාටද වැඩක් වුණාද? එහෙම නැත්නම් මහ ජනතාවට මේක දවුනද? රජයට මේක දවුනද? නෑ. අන්තිමට එක එක ක්‍රියාමාර්ග තෝරන්න පටන් ගත්තා. සෙනසුරාදාට වැඩ කරන්නේ කාටද බඩේ පාර වදින්නේ? සේවකයන්ට. රජයට දැනෙනවද? නෑ. මේ හැම දෙයකින්ම උත්සාහ කරේ සේවකයා පීඩනයටපත් කරන්න. සේවකයා පීඩනයටපත් කරලා නැවත අරගලයට නැගිටින්න තියෙන සේවකයාගේ මානසිකත්වය මරලා දාන්න. අන්තිමට පෞගේ දවස්වල දවස් දෙකක් එක දවසක ගෙනල්ලා දැවන්ත උද්ඝෝෂණයක් කරලා මේක දැනෙන්න සලස්සන්න නැතුව දැනගත්තා සේවකයා බොහොම ආතතියෙන් ඉන්නේ සමස්ත සේවකයා ආවනම් දින දෙකේම ආපු සේවකයා එක දවසේ ආවනම් ලේක් හවුස් එකේ නම් එයාර්ෆෝස් කැම්ප් එක දක්වාම පාරේ පුරවන්න අපේ සෙනග හිටියා. නමුත් ඒක දෙකට කඩලා සැලසුම් සහගතව ගෙනල්ලා දෙවෙනි දවසේ බොහොම සැලසුම්ගතව පාර වැහුවා. ඒකේ පාරේ අනිත් පැත්තේ අනුර ලංවීම වික්කගෙන බෝඩ් එක අරන් හිටපු මම ඒක දැක්කා. පොලිස් නිලධාරීන් තමයි පාර වහන්න කටයුතු කරේ. පොලිස් නිලධාරීන් එක අත් වැටක් බැඳගෙන සේවකයන් ටික එක ගානකට මේ පැත්තෙන් හරි වාලෙන්න කිරතන අරගෙනලා විනාඩි 5න් පාර මෙහා පැත්තට පැනලා පාර වහලා විනාඩි 5න් පාර හැරියා. සේවක අරගලයක් විනාඩි 5න් අනිත් පැත්තට හරවන්න පුළුවන් කවුරු කියලා විශ්වාස කරනවා නම් ඒක ඉතින් ඒ අය කොණ්ඩේ බඳින්නත් සුදුසු නෑ කියලා තමයි මට කියන්නේ. සේවකයන් සැබෑ ඉල්ලීම් මිල්ලකට පාරට බහගෙන කෑ ගහගෙන ඉන්න මිනිස්සු අනිත් පැත්තට විනාඩි 5න් ඕන විදිහට වහන්නයි ඕන විදිහට අරින්නයි මේ සේවකයන් පරිපාලනය කරන්න පුළුවන් නම් එතන තිබ්බේ සටනක්ද සැලසුම් සාගත වැඩක්ද කියලා බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ හින්දා අනිත් එක මේ පනත රිවර්ස් කරලා තමන්ගේ රැකියාව බේර ගන්න කොළපාව මිනිස්සු කෑ ගැව්වේ go home හැටි ගල්ල කියලා. මිනිස්සු දන්නේ නැහැ එහෙම කෑ ගහන්න කියලා. දෙන කියන දේ කෑ ගහනවා. අර කොණ්ඩේ බැහිච්ච වයසක ඉංජිනේරු මහත්තයෙක් දුවන් ඇවිල්ලා කෝසලට කියනවා මේක කියන්න කියලා. මගේ ඇස් දෙකෙන් දකින්නවා ඒ සිද්ධිය. දැක්කහම මම මේ අදාළ වයසක කොණ්ඩේ බැහිච්ච මහත්තයාට මම ඇඟිල්ල දික් කරලා කියනවා මම ඔයා දැක්කා කියලා. මම මූණ හංග ගන්නවා. දෙවනි පාර ආයෙත් මම නැවතත් ඇඟිල්ල දික් කරලා මම ඔයා දැක්කා කියනවා. ඒක නැවතත් මූණ හංගගෙන මිනිස්සු එදිරින් මග ඇරලා යනවා. කාටද උමුණලා තින්නේ මේ go home හැටි ගන්න කියලා විතරක් ගහලා. මේ සටන වෙන පැත්තකට යොමු කරන්න. අපිට තියෙන සැබෑ ප්‍රශ්නේ තියෙන්නේ මේ විදුලි පනත. මේ විදුලි පනත පුච්චලා අලුත් පනතක් ගේන්න කියලා තමයි ඔයාලා හැමෝම ඡන්දෙ දුන්නේ. එහෙමනම් දැන් වැඩිදුර වටේ කතා කරලා තේරුමක් නැහැ. මේ ප්‍රශ්නේදී අපි සේවක සංගම් වල සේවකයන්ට කිව්වා ඔබලාට දීලා තියෙනවා VRS යන්න. එහෙම නැත්නම් කම්පැනි වලට යන්න කියලා ලියුමක්. මේ ලියුම දීලා තියෙන සාමාන්‍ය අධිකාරිවරයා ඍජුවම ඔබට ඒකට දෙන එකම උත්තරේ තමයි ඔබ තනි ලිපියක් සාමාන්‍ය අධිකාරිවරයාට ඔබේ අදහස කියලා තැපැල් කළ යුතුයි. නමුත් අපි මේ වෙනකොට ඔබට ලිපියක් ලබා දීලා තිනවා බහුතරයක් ඒ ලිපිය යවලා තියෙනවා. දැන් එතනදී ප්‍රශ්නයක් මතුණා. ගමගේලා මාද්දුකොටලා සමින්දලා මේ කියන කතාවේ සහ කිසිම හරයක් නැහැ. මෙයාලට වගකීමක් ගන්න බෑ. සේවක සංගමයක් නැහැ. සේවක සංගම් වග කියන්නේ අපි කියන දේ කරොත් විතරයි කියලා මිනිස්සුන්ව බය කරන්න පටන් ගත්තා. නමුත් කියන්න සතුටුයි සේවක සංගමයක් නිර්මාණය කිරීම හෝ සේවක සංගමයක සමාජික මුදල් එකතු කිරීමේ කිසිම පටවර්මණක් අපිට තිබ්බේ නැහැ. නමුත් මේ කාරණාව නිසාම සේවක සංගමයක් අපි ලියාපදිංචි කරා ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය රෙජිස්ට්‍රේෂන් අංකය CI34 පෙරේදා ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා සාමාන්‍ය අධිකාරී එදිස් සූරිය මහතාට පිටපත දීලා මේ තියෙන්නේ අපේ ලියාපදිංචි සහතිකය සහ ඔබගේ ඔරිජිනල් එක තැපෑලෙන්ගෙයි අපි මෙතනින් එහාට සියලු සේවකයන්ට 22000ටම වග කියන ඉල්ලීම් 24කට ගොනු කරලා සේවකයන් පරාජය කරලා දාපු යුනියන් සියල්ලම එක පිටකට ඉද්දද්දී සේවකයන් 22000ටම වග කියන සේවක සංගමය නිර්මාණය කරා. මෙතනින් එහාට අර ඉල්ලීම් 25ට අත්සන් කරපු සේවක සංගම් නෙමෙයි ඒ අතරතුර අපිත් එක්ක යන්න කැමති සේවක සංගම් ටික අරගෙන මේ සටන පනත අකුණු දක්වා යනවා කියලා එදිස් සූරිය මාස්ටර්ට කියලා අපි ආවා. ඒකේ පළවෙනි පියවරක් විදියට අපි මේ හොර කණ්ඩායම කල්ලිය මේක කල්ලියක් විදිහින් සිදු කරනවා නම් මේ කල්ලියේ වැටපයින් එක එකාට අල්ලලා
අපි නීතිය ඉදිරියට ගෙනියන්න නඩු දාන්න ලෑස්ති කරනවා කියලා කිව්වා. ඒකේ අද අපි මේ වෙනුවට පළවෙනි අධීරයන් ටික ලෑස්ති කරලා තියෙනවා. අපිට කාරණා ගොඩාක් තියෙනවා. නමුත් මෙතනදී අපි පළවෙනි එක කාරණාවට කුස්සිය හදාගත්තට පස්සේ පොත්තු දාන්න පොත්තු ඕන තරම් දාන්න පුළුවන්. දැන් අපි මේක හදලා ඉවරයි. මම ඔයගොල්ලන්ගෙන් එක වෙකිල්ලම ඇල්ලන්නේ ඔබ සියලු දෙනාම ඔබලාට දීලා තියෙනවා VRS යන්න නැත්තම් කොම්පිටන්ට් එක ලියුමක්. ඒ ලියුමට අපි විසින් ලබා දීපු පිළිතුරු ලිපිය තනිව සාමාන්‍ය අධිකාරිවරයාට රෙජිස්ටර් තැබෑලෙන් යවන්න. ඒ සියලු දෙනා වෙනුවෙන් අපි සංගමයක් විදියට වග කියනවා ඔබලාට අපි සංගමයේ සමාජිකත්වය ගන්න පුළුවන් මාසෙකට රුපියල් 20යි සමාජික ගාස්තුව වෙන්නේ. මාසෙකට රුපියල් 20ක සමාජික ගාස්තුවකට ඔබ සියලු දෙනාට වග කියන්න අපි බැඳී සිටිනවා. සියලු දෙනා ඒකමතිකව එකතු වෙන්න අපි මේ ෆයිට් එක දිනන පනත රිවර්ස් කරලා මිසක් අපි මේක පස්ස බලන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට තරගයේ තියෙන රජයත් එක්කවත් ආණ්ඩුවත් එක්කවත් මේ අපිටම එරෙහි වෙන අපේම සහෝදරෝ කීප දෙනෙක් තමයි මේකේ කකුලෙන් අදින්න හදන්නේ. ඒ හින්දා සේවක සංගම් නායකයයි කියාගන්න පිරිස ඔබට විරුද්ධව කටයුතු කරනවා නම් ඔබගේ නම සමාජය ගත කරනවා නම් ඔබගේ රැකියාව ස්ථිරත්වය නැති කරලා පුද්ගලික කම්පැනි වලට යන්න ඒ මිනිස්සු උත්සාහ කරනවා නම් සතුරා කවුද කියලා සේවකයා දැනගන්න. රුපියල් 20කින් සමාජිකත්වය අරගෙන අපිත් එක්ක එකතු වෙන්න මේ වෙන විට අධිනීතිඥයෝ නීතිඥයෝ උපදේශකවරු බහුතරයක් දේශපාලන උපදේශකවරු සමාජීය උපදේශකවරු පුරවැසි විද්‍යාඥයෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ සටන අපි අරන් යනවා කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන ලංකා විදුලි බණ්ඩේ රැක ගැනීම සහ ඔබගේ රැකියාවේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි මේ වැඩේ කරන්නේ. එතකොට පළවෙනියෙන් අපි පුබුදු නිරෝෂන් හැටිගල්ලගේ එදා උපාධිධාරී පිරිසක් ගෙන්නලා රැකියාව ප්‍රොමෝෂන් දෙන්න කියලා මෙයාලා අමු බොරුවක් කරලා මේක දානවා රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ Facebook page එකෙන් දානවා විදුලි පනත අනුව අලුතෙන් හදපු පුද්ගලික කොම්පැනි වල ලියාපදිංචිය ගන්න බොහොම කැමැත්තෙන් මේ පිරිස ආවා කියලා බොරු පණිවිඩයක් සමාජගත කරලා මේ 22000ක් වූ රට පුරා විසිරලා ඉන්න සේවකයන්ගේ කැමැත්ත ගන්න අම්මට සිරි යන්න හෙඩ් ඔෆිස් එකේ ලියුම් දෙනවා අපි දෙමු නේද? එතකොට පාරිභෝගිකයන්ට කියන අරගලේ ඉවරයි, යුද්ධ ඉවරයි, සටන් ඉවරයි, යුනියන් ටික පරාදයි. අන්න මිනිස්සු රස්සා ගන්න ලියුම් යනවා වගේ මේ වගේ බොරු සාවද්‍ය තොරතුරු සමාජගත කරලා මිනිස්සුන්ගේ ඔළුව විකාර කරලා මේ කරන්න හදපු වැඩේට විරුද්ධව පුබුදු නිරෝෂන් හැටිගල්ලකේට යන්ත්‍රවාසී යනවා. ඕට විරුද්ධව අපි නඩු පවරනවා. ඒ වගේම තමයි විදුලි සේවක සංගමයේ ලේකම් උපලේකම් ජයන්ත සමරසිංහ ගුණරත්න හෙඩ් ඔෆිස් එකේ ඉස්සරහා ඇතුළට යන සේවකයන් වීඩියෝ කරමින් කියනවා මේ එන්නේ අලුත් පනත යටතේ පිළිතුරට කොම්පැනි වල සේවයට කියලා. මේ පුද්ගලයන්ට විරුද්ධව අපි යන්ත්‍රවාසී සකස් කරලා තියෙනවා. මේ යන්ත්‍රවාසී තැපල් කරලා යන ඒ වගේම ඔහුට විරුද්ධව අපි නඩු පවරනවා. ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් මෙතන මේකට වග කියන්නවා. පළවෙනි නඩුව මෙතනින් අපි ආරම්භ කරනවා. ඒත් එක්කම අපි ජනාධිපතිවරයාට ලිපියක් සකස් කරලා තියෙනවා. ජනාධිපතිවරයාට මේ ලිපිය බාර දීලා අපි කියලා කියන්නේ ජනාධිපතිවරයා පත් කරගත්තේ වෙනම ඡන්දකින්. ඒ ඡන්දය අනුව අපි ජනාධිපතිවරයා රටේ බහුතරයක් විශ්වාස කරනවා. ඔහුටත් ඒ විශ්වාසය මහ ජනතාව ගැන තියෙනවා. ඒකනේ තනියෙන් ඇවිල්ලා පොරටෝක් දෙන්නේ. ඒ හින්දා අපි එතුමාගෙන් බොහොම කාර්මික ඉල්ලීමක් කරනවා. මහ ජනතාව හැටියට සහ සේවකයා හැටියට ඔබතුමා මේක පුද්ගලීකරණය කරන්නේ නැහැ කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අපිට පාර්ලිමේන්තුව ෂුවර් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම පිටරට කොම්පැනි වලට විකිරලා මුම් මේක විකුණන පනත සම්මත කරලා. ඒ හින්දා ඔබතුමා මේකට මැදිහත් වෙලා ව්‍යවස්ථාවේ 85 දෙක වගන්තිය යටතේ ඔබතුමාට බලය තියෙනවා මේ මහ ජනතාවනි මේක අරන් බලලා ඔබගේ කැමැත්ත මේකට දෙන්න කියලා ඔය පනත පුළුවන් නම් මහ ජනතාවගෙන් සම්මත කරගන්න. ඔය සම්මත කරපු පනත 85 දෙක වන්දිය යටතේ ජනමත විචාරණයකට ගිහිල්ලා මහ ජනතාවගෙන් සම්මත කරගන්න. ඊට පස්සේ මහ ජන කැමැත්ත ඒකනම් මහා සම්මතය ඒකනම් අපෙත් ප්‍රශ්නයක් නැහැ. මේක විකුණලා දාමු. හැබැයි ඔබතුමා ඔය පනත මහ ජනතාවට ඉදිරිපත් කරපු ගමන් මහ ජනතාව විසින් මේ පනත කෑලි වලට ඉරලා විසික් කළා දානවා. ඒක සත්‍යයි. පුළුවන් නම් ජනමත විචාරණයකට ගිහිල්ලා මේ පනත සම්මත කරගන්න. එදාට අපි පුද්ගලික කම්පැනි වල වැඩ කරන්න. මේ රට විකුණන එකට මහ ජනතාවම කැමති නම් අපිත් එකක වෙන්න වෙනවනේ. ඒ හින්දා ජනාධිපතිතුමනි ඔබට අපි මේ ලිපියකින් බාර දෙනවා. වහාම ජනමත විචාරණයකට යන්න ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් 85 දෙක වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය තියෙනවා මහ ජනතාවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න. ඒ අනුව අපි ඒක ඉල්ලීම් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි ලිපියක් සකස් කරලා තියෙනවා. එතුමාලටත් අපි කියන්නේ ඔබතුමාගේ ගමේ සහෝදරය සහෝදරිය ඔබ
නිවාස අසල මේ මාලිමාවට ඡන්දෙ දුන්නු මේ පෝස්ටර් ගහපු ගමේ ඔබතුමාලට කෙහෙල් ගැන කපලා දීපු ඔබතුමාට වොච්ච කරන් දුන්නු සෙරෙප්පුද කරන් දුන්නු පුතාට ගෙදර ළමයින්ගේ ඇඳුම් ටික ගෙනත් දුන්නු මේ සහෝදර ජනතාවගේ රස්සා තමයි මේ නැති වෙලා යන්නේ රස්සා 12000ක් විතර ගෙදර යන්න තියෙනවා ඒ හින්දා ඔබතුමාගේ ගමේ විදුලි බල මණ්ඩලයේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරන්න අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ කතා කරලා මේ අනීතික පනත රිවර්ස් කරන්න ඔබතුමාලගේ හඬක් නගන්න පාර්ලිමේන්තුවේ යෝජනා දෙන්න කියලා ඉල්ලමින් අපි මේ සියලුම මන්ත්‍රීවරුන්ට මේ ලිපිය ලබා දෙනවා අනිත් කාරණාව තමයි අපි මේට සමගාමීව සමස්ත සේවකයා සාමාන්‍ය ජනතාව එකතු කරමින් අස්සන් 10000ක පෙස්සමක් අපි අස්සන් කරනවා ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් ඉල්ලන්න කියලා. ඒ වගේම මෙන්න මේ කාරණාව නීතිපතිතුමාට සහ අදාළ ප්‍රධාන නීති අංශවලට අපි යොමු කරලා ඊට පස්සේ අපි මේ සටන රයි යනවා. ඉතින් එහෙනම් සියලුම සේවකයන්ට කියන්න දෙන්නේ කවුරු හිටියේ නැතත් 22000ටම වගේ කියන්න අපි ඉන්නවා. අපි ලියාපදිංචි වෘත්තීය සමිතියක් 134 අපේ අංකේ ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය තමයි අපේ සංගමය. රුපියල් 20ක් ගෙවලා ඔය සියලු දෙනාට අපේ සමාජිකත්වය ගන්න පුළුවන්. ඕනෑම සංගමයක සමාජිකත්වයේ ඉඳීම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ විදුලි මණ්ඩලය බේරා ගැනීමට ඔබ සියලු දෙනා එකතු කරගන්න විතරයි. අපි කිසිම වරදානයකට වරප්‍රසාදයකට මුදලකට ඔළුව නමලා පස්ස හැරෙන්නේ නැහැ. මේ සටන ඉවර කරලා විතරයි පස්ස බලන්නේ. ඒ හින්දා ඔය දැන් ඔය වල තියෙන ප්‍රභාත්ලා කෝසලලා කට්ටිය නිදහස් සේවක සංගමයෙන් කියලා වල තියෙන පෙස්සම අස්සම් කරාට එක ලියුමට ඔක්කොම දාලා පිළිතුරු ලිපිය නිව් කියලා ඕක අස්සම් කරාට ඒක ඔයාලගේ පර්සනල් ෆයිල් වලට යන්නේ. ඒක ඔබලා පාවා දෙන අනිත් උගුල. ඒක පෙස්සමක්. පෙස්සමක් කියන්නේ පෙස්සම් පෙට්ටියට ඔබගේ පිළිතුරු ලිපියන්නේ ඔබගේ පර්සනල් ෆයිල් එකට. ඉතින් කරුණා කරලා දැන් ඔය අස්සම් කරපේටත් අස්සම් කළා දුරට කවන්නේ නැහැ. හැබැයි පිළිතුරු ලිපිය අනිවාර්යෙන් අස්සම් කරන්න. ඒ වගේම තමයි ලංකාවේ ගිවිසුම් නීතිය යටතේ ඔබ එක ගිවිසුමකට එළඹිලා ඉද්දි තවත් ගිවිසුමකට ගියොත් එම් පරණ ගිවිසුම අවලංගු වෙනවා. ඔබට දීලා දෙන සේවා ගිවිසුම අවලංගු කරන්න දැනට වාට දාලා තියෙන ප්‍රොපෝසල් එකක් ඔයා අර ඊයේ පෙරේ දාපු හිස් ඉරි තියෙන කොලේ තියෙන්නේ අපි අහවල් කම්පැනිට යන්න කැමති කියලා පොරෝලා දීලා අස්සම් කරපු තප්පරේම ඔබගේ වටිනා සේවක ඇග්‍රීමන්ට් එක ඔබගේ පත්වීම් ලිපිය අවලංගු වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. කෝසල්ලා ප්‍රභාත්ලා සහ තවත් අය කියන්නේ ඔයාට ඒක අස්සම් කරලා දෙන්න අනේ මගේ රත්තරන් පුතාලා මේක අස්සම් කරලා දීපල්ලා මේක තමයි හොඳ කියලා කියනවනම් ඒ පෙස්සමත් අස්සම් කරලා දෙන්න. දුන්නට හැබැයි වැඩක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි කම්පැනි වලට අනුයුක්ත වෙන්න කැමති කියන මේ ලියුමත් අස්සම් කරලා දෙන්න. දුන්නු තප්පරෙන් ඔබගේ පත්වීම් ලිපිය හොස් වෙනවා. පත්වීම් ලිපිය හොස් වුණාට පස්සේ අබ සරණයි. ඒ හින්දා ගොන් වැඩ කරන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. අපි සියලු දෙනා එකට එක ගමනක් යන් අපි මේ නීත්‍යානුකූල වැඩ ටිකත් එක්ක අපි මේ නිරෝෂන් හැඩිගල්ලලාට ඒ වගේම අපේ සාමාන්‍ය අධිකාරිවරයාට අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට මේ කාරණාවට බල කරමින් අපි නීත්‍යානුකූලව ක්‍රියා කරනවා. ඒත් එක්කම අපේ තව මාසික කාලයක් තියෙනවා 26 වෙනිදා වෙනකන්. ඒ කාලය තුල අපිට ලැබෙන ප්‍රතිචාරات එක්ක අපි දැවැන්ත වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග වලට තෝරනවා. ඒව වෙනස් කරන්න අපිට පිටිපස්සෙන් කෝල් දීලා කාටවත් බෑ කියන එක ඔයාලා හැමෝම බොහොම හොඳින් දන්නවා. එහෙනම් වහාම පිළිතුරු ලිපිය තැපැල් කරන්න අපේ සමාජික අයදුම් පත්‍රය ඔබට ලබා දෙන්නම්. සමාජිකත්වය ගන්න. සමාජිකත්වය ගත්තත් නැතත් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකක් තියෙන ඕනම සේවකයෙක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. සේවකයෙක් වෙනුවෙන් පෙනී හිටින්න සමාජිකත්වයක් අනිවාර්යම නැහැ. අපිට සේවක සංගමයට මුදල් කැපුණාද නැද්ද කියලා අදාළ වෙන්න ඕනෙ පෙනී සිටින. නමුත් ඔබ සියලු දෙනා ලියුම් ඉදිරිපත් කරන්න මේ නීති අනුක්‍රියාමාර්ග සහ මේ සටනත් එක්ක එකතු වෙන්න විදුලි පනත 2020 රංග 36 දරන විදුලි පනත පරාජය කරලා නැවත රාජ්‍ය සතු ලංකා විදුලි මණ්ඩලය තවදුරටත් මේ රටේ පවත්වාගෙන යන්න අපි සියලු දෙනා අපවෙමු කැපවෙමු දරුවන් වෙනුවෙන් සහ රටේ අනාගත වෙනුවෙන් බේරගමු කියලා එතෙන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම ඔබෙන් ගමු ගන්නවා. ආයුබෝවන්.